ඔපරේෂන් එපික් ෆියුරික් මෙහෙයුම ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි 28 වෙනිදා. මේ මෙහෙයුම සිද්ධ කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිවයි. මෙහෙයුමේ ප්‍රථම දිනයේදීම ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි ජීවිතක්ෂයට පත් වුණා. එලෙස ඝාතනය වූ අලි ඛමේනිගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට ඉරානය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටිනවා. මේ අවමංගල්‍ය කටයුතු සමග මෙම සතිය මැද පෙරදිග කලාපයටම ඉතා අවදානම් තත්වයකට මුහුණ දීමට සිදුවන බව ඉරාන ආරක්ෂක අංශ මේ වන විට අනතුරු වඟවා තිබෙනවා. ඒ මෙම අවමංගල්‍ය කටයුතු සඳහා අයතුල්ලා අලි ඛමේනිගේ පුත්‍රයා එසෙත් නැත්නම් වත්මන් උත්තරීතර නායක මුජ්තබා ඛමේනිගේ සහභාගීත්වයයි. මේ සඳහා ඔහු සහභාගී වෙනවා නම් ඊශ්‍රායලයේ ඝාතන ඉලක්කයක් බවට පත්වීමේ අවධානමක් ඇති බවයි වාර්තා වන්නේ. මේ අවමංගල්‍ය උත්සවයට විදෙස් රාජතාන්ත්‍රිකයන් රැසකට ආරාධනා සිදු කර තිබෙනවා. ඒ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබා ෂරීෆ්ද සිටිනවා. ඉරානයේ උත්තරීතර නායක මුජ්තබා ඛමේනි මේ වනතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැහැ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් ප්‍රකාශ කරන්නේ මුජ්තබා ඛමේනි ඊශ්‍රායලයේ ඝාතන ඉලක්කයක් බවයි. මේ ප්‍රකාශය ඔහු සිදු කරන්නේද අවමංගල්‍ය උත්සවයට දින කිහිපයකට පෙරයි. ඊශ්‍රායලට එරෙහිව ප්‍රහාර සැලසුම් කරන සහ ප්‍රහාර සිදු කරන කිසිම නායකයෙකුට සමාවක් නැති බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. මෙයට ප්‍රබල ප්‍රතිචාරයක් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සිදු කළා. ඒ ඇමරිකාව ඊශ්‍රායලයේ සිටින තම සුරතලුන් හීලෑ කර තබා ගත යුතු බව අවධාරණය කරමින් නව අවබෝධතා ගිවිසුම තුළින් ඊශ්‍රායලය පාලනය කර තබා ගැනීමට ඇමරිකාව පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා. එසේ නොවුනහොත් බලගතු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන ලෙසටද ඉරාන විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයට මෙන්ම ඇමරිකාවට අනතුරු වඟවීමක් සිදු කර තිබෙනවා. අයතුල්ලා අලි ඛමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලොව පුරා විසිරී සිටින ෂියා මුස්ලිම් බැතිමතුන් ඇතුළු මිලියන 35කට අධික ජනකායක් සහභාගී වෙනු ඇතැයි ඉරාන බලධාරීන් මේ වන විට ඇස්තමේන්තු කර තිබෙනවා. 1989 වසරේදී පැවැත් වූ ඉරාන විප්ලවයේ නායක අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ටෙහෙරාන් නුවරට පමණක් මිලියන 10.2ක ජනතාවක් පැමිණියා. ඒ ලෝක ඉතිහාසයේ විශාලතම අවමංගල්‍ය ලෙස ගිනස් වාර්තා පොතට මේ වන විට එක්ව තිබෙනවා. කෙසේ වෙතත් ඉරාන බලධාරීන් පවසන්නේ මෙවර පැවැත්වන අයතුල්ලා අලි ඛමේනිගේ අවමංගල්‍ය එම වාර්තා අභිබවා යනු ඇති බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.